වදුරු වේසිගේ පුතාලා හිටපන්. අද තියෙනවා තොපේ ඔළුවටම. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. පට්ට ලස්සන තැනක මේ තමයි අපි කවුරුත් දන්න ඊජිප්තුවේ පිස්සු හැදෙන පිරමීඩ. අඩෝ මේක පට්ට ආතල්ල. මම ඉන්නේ ගීසාහි මහා පිරමීඩය ළඟ. බලන්න මේ ගල්වල ලොකු. මට හිතා ගන්නවත් බෑ මේවා මෙතනට ගෙනාවේ කොහොමද කියලා. ගායිස් මේ එක ගල් කුට්ටියක් ටොම්බර ගාණක්. මේ මිනිස්සු මේව කොහොම ඉස්සුවද දන්නේ නැහැ. මේව දකිද්දි මගේ කොන්ද රිදෙනවා. මේක උඩ නගින එක තදින්ම තහනම් අහු වුණොත් ඊජිප්තු පොලිසිය මගේ එක ලාච්චුවක දායි. ඉතින් අපි ඇතුළට යමු. අපි රිංගල බලමු ඇතුලේ මොන මගුලක්ද තියෙන්නේ කියලා. ඇතුලේ සුපිරි චිත්‍ර තියෙනවා ගායිස්. මට නම් හිතෙන්නේ මෙතන විශාල අභිරහසක් ඇති කියලා. අඩෝ මේ බලපල්ලකෝ මේක නම් පිස්සු හැදෙන සීන් එක. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. ඉස්සරු! වැලක ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරිය ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. තරුෂ බල්ලෝ. මේ ළමයව බාර ගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. කැරිමත ඒක උක්කනවා දාලා කොළඹවත් නෑ මෙහෙම තේ එකක්. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. ඉස්සරු! වැලක ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරිය ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. තරුෂ බල්ලෝ. මේ ළමයව බාර ගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. කැරිමත ඒක උක්කනවා දාලා කොළඹවත් නෑ මෙහෙම තේ එකක්. තරුසි මං ඔයාට කැමති. අනේ නිකන් ඵලයන් කොට කැරිය යන්න. අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. ඕකගේ ඔළුවට ගහපන් යකෝ. මාව අල්ලපන් වරෙන්. වෙලාවට මුන්ට AI වලින් වැල හදන්න බැරි වුණේ. නැත්තම් මේ වෙනකොට TikTok එක බඩු පොට් එකක් වෙලා. මම කාල යන්ත්‍රයක් හැදුවා. දැන් යමු අපේ මෝඩ නාකිපකයව හම්බෙන්න. නුගේගොඩ ඉඩම රුපියල් 500කට විකුණන්න එපා මෝඩ හූත්තෝ. මෙහෙම ගත්ත. මෙහෙම දුන්න. ලක්ෂ 8යි. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. තරුෂ බල්ලෝ. මේ ළමයව බාර ගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. ඉස්සරු! වැලක ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරිය ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. කැරිමත ඒක උක්කනවා දාලා කොළඹවත් නෑ මෙහෙම තේ එකක්. තරුසි
මං ඔයාට කැමති. අනේ නිකම් ඵලයන් කොට කැරියා යන්න. අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. ඕකගේ ඔළුවට ගහපන් යකෝ මාව අල්ලපන් වරෙන් වෙලාවට මුන්ට ඒ අයි වලින් වැල හදන්න බැරි වුණේ. නැත්තම් මේ වෙනකොට ටික්ටොක් එක බඩු පොට් එකක් වෙලා. මම කාලයන්ත්‍රයක් හැදුවා. දැන් යමු අපේ මෝඩ නාකිපකයව හම්බෙන්න. නුගේගොඩ ඉඩම රුපියල් 500කට විකුණන්න එපා මෝඩ හූත්තෝ. මෙහෙම ගත්ත. මෙහෙම දුන්න. ලක්ෂ 8යි. තිස්ස කියල මනුස්සේ මං ගැන ඇහුවොත් දැක්කෙ නෑ කියහම්.